හෙලෝ ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද වීඩියෝ එකේ මම අරගෙන ඉවිල් තියෙන්නේ රස දෙකකට පොප්කෝර්න් හදාගන්න. මේකේ ප්‍රධානම කැරමල් පොප්කෝර්න් ගැන තමයි කතා වෙන්නේ. පොප්කෝර්න් හදාගන්න අපිට මූලිකවම ඕන වෙන්නේ බඩේරිඟු වලට. අපි මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල්, බටර් සහ ලුණු එකතු කරගෙන මදගින්නේ රත් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ ඒකටම බඩේරිඟු ටිකක් දාගෙන අපිට පුළුවන් මද ගින්දරේ මේක රත් වෙන්න දෙන්න. එතකොට මේ බඩේරිඟු ටික පුපුරලා පොප්කෝර්න් හැදෙනවා. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන කැරමල් එක හදාගන්න. කැරමල් එක හදාගන්න අපි කවුරුත් දන්නවනේ. සීනි ටිකක් අලු කරගෙන ඊටු සීනි ටිකත් ඒකට දාලා කැරමල් එක හදාගන්නයි තියෙන්නේ. සීනි ටික කළු වෙලා කැරමල් එක මේ මට්ටමට ආපුවාම අපි ඒකට බටර් චුට්ටක් දාගෙන බටර් ටික දිය කරගෙන ලිප ඔෆ් කරගන්න ඕනේ. කැරමල් එක හරි පදමට ආවට පස්සේ අපිට පුළුවන් ඒකට පොප්කෝර්න් ටික එකතු කරගන්න. මේ පොප්කෝර්න් වටේට මේ කැරමල් එක කෝට් එකක් වගේ හිටිනවා. අපිට කඩින් ගන්න තියෙන නෝමල් පොප්කෝර්න් එක හදාගන්න. මේ අපි හදාගත්ත පොප්කෝර්න් එකට ලුණු සල්පයක් එකතු කරගෙන කලවම් කරගන්නයි තියෙන්නේ. ඉතින් විනාඩි 10කටත් අඩු කාලෙකදී මේ වගේ රසමරස පොප්කෝර්න් හදාගන්න ඔයාලත් මේ විදිහට තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.